හරි අහම්බෙන් ලැබෙන දේවල් කවදා මෙහෙම පින්කමක් කරන්නද ආය? මේ සියලු සත්කාර කවුරු වෙනුවෙන්ද? මේ කත්නෝරුවේ සිරිදම්මට කරපුවාද? මේ ධර්මයට කරපු සත්කාරය, මේ ධර්මයේ වෙනුවෙන් කරපු ගෞරවය මේ පුද්ගලයෙකුට කරපුවා නෙමෙයි. ධම්ම ගජෝ ධම්ම සක්කරන්තු, ධර්මයේ වෙනුවෙන් කොඩි දාන්න ඕනේ, ධර්මයට සත්කාර කරන්න ඕනේ. එනිසා මෙහෙම කාලයක් ආය අපිට එන්නේ නැහැ. කවදා මෙහෙම බණ කියන්න? මම දැන් මේ බණ කියලා මට හෙට උදේ ඩුබායි වල බණක් තියෙනවා. මම මෙහෙම ගිහලා ඩුබායි වඩිනවා. කවදානම් මේ අවස්ථාව විඳගන්නද? එනිසා එලෙසමයි මෙහෙම පින්කම් කරන්න දන් දෙන්න හම්බෙන්නේ. අර තම තමාගේ අයවැයේ පරතර යනු මනුෂ්‍යාත්ම භාවය විතරයි. එහෙම දෙන එක තුල යම් යම් පළුදු ඇති වෙන්න පුළුවන්. ඔය අර නායක හාමුදුරුවෝ කියනවා පින්නතුනේ, අර පන්සලේ එළියට අර සූර්ය කෝෂ ලයිට් එකක් ගෙනල්ලා හයි කරලා හාමුදුරුවනේ දායකේ. මේ ඊළඟ පාර ඇවිල්ලා අහනවලු ඒ ආපු වතාව කොයි අරක නැද්ද කියලා. ඒක දීලා නෑනේ තව. මං ඔය කොළඹ මිනිස්සුන්ගේ හැටියෝ මං කියන්නේ. මිනිස්සු හිතනවා ඒක දුන්නොත් හාමුදුරුවෝ ඒ සාංඝික දේපල පරිස්සම් කරන ක්‍රමයක් අපේ විනය ශික්ෂාවල වෙනම තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙනවා. ඒවා පරිස්සම් කළ යුතුයි තමයි. හැබැයි දායකයාට අයිතියක් තියෙන්න බෑ. අර එහෙම වුණොත් එහෙම හාමුදුරුවෝ නිකන් පන්සල මුරකාරයෙක් වගේ නෝනේ. මිනිස්සු කොහොමත් වර්තමානයේ හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ අර නේ මුරකාරයෝ වගේ. නේ තගදාන උදේ නැගිටලා තිබ්බ නැද්ද? බයිනෝ. උදේ බුද්ධ පූජාව දාන්නේ අරයි යනකොට නැගිටලා තිබ්බ නැද්ද? එතකොට විහාරයට ආවේ නැත්තම් අර ගෙවලා තියාගෙන ඉන්නවා වගේ එක. වෙනතුනේ කිසියම් වූ කාරණාවන් මත සිත් කිලිටි කරගන්න නරකයි.